හයි ඉන්න අපි යමු කුවෙට් එකේ සීසයිඩ් එකේ තියෙන ටවර් එකට. දැන් නම් ඔයාලා දන්නවනේ කුවෙට් එකේ ඉන්න හැමෝම දන්නවා මේක මොකක්ද කියලා. කුවෙට් එකේ නැති අයත් දන්නවා ඉතින් මේ ලාංඡනය දැක්කහම නම්. අපි ඉතින් එන්ට වෙන තැනට ඇවිත් ඉන්නේ. මෙතනින් තමයි ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ට දිනාට 3ක් වගේ යනවා මං හිතන්නේ. ඔව් 3ක් යනවා එක්කෙනෙක්ට. දැන් නම් ප්‍රයිස් වෙනස් වෙලා ඇති. ඇතුළට යන පාර දිගේ මේ විදිහට ලස්සන මල් වවලා තියෙනවා. ලස්සනයි. එනකොට ලංකාවේ වගේ ලොකු මල් නෙමෙයි ඔය වගේ පොඩි මල් තමයි තියෙන්නේ. යන්න තියෙනවා පයින් ගිහින් ගොඩක් දුර පයින් ගිහිල්ලා තමයි ඇතුළට යන්න ඕනේ. කුවෙට් එකේ ඉතින් රටේ නිගස් නම් වර්ධින්නේ නැහනේ. ඔය විදිහටම මෙච්චර ළඟින් යන්න දෙනකොට ඔය විදිහ රවුමක් ගිහින් තමයි පල්ලෙහාට බැහැලා එතනින් තමයි යන්න ඕනේ. ලිෆ්ට් එකේ උඩට. ඒ වගේ තමයි හදා තියෙන්නේ. මේ විදිහට අතන චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා. අර පැත්තේ තියෙන තනිකරම මුහුද. එහා පැත්තේ සයිඩ් එකේ තියෙන පාර. ওই විදිහට ගිහින් තව යනවා කියනවනේ. තව යන්න තියෙන අන්න රයිට් ඔන්න උතනින් ඉම්මර පල්ලෙහාට යන්න ඕනේ. ඒ විදිහට ගිහිල්ලා ඔතනින් ගිහින් ඕන දැන් මට කණ්ණාඩියක් දැක්කම පිස්සු හැදීගෙන එනවා. කණ්ණාඩි දැක්කම පිස්සු හැදුණු කෙල්ලෝ මේ වගේ කොනට යන්න අන්න දැක්කනේ. කණ්ණාඩියක් කොතනද ෆෝන් එක අල්ලගෙන ඉන්නවා. ඒක ඉතින් කෙල්ලොන්ට මං හිතන්නේ ටිකක් ලෙඩක්ද කොහෙද. ඔන්න උතනින් ඇතුළට යන්න තියෙනවා. ඊට පස්සේ බෑග් ටික මේකෙන් චෙක් කරගෙන හෑන්ඩ් බෑග් ටික මෙන්න මෙතන ප්ලේස් එකක් තියෙනවා. ඒකට අපි එන ගමන් යන්න තීරණය කරා. එහෙනම් අපි යනවා උඩට. උතන ලිෆ්ට් දෙකක් තියෙනවා. 82 තමයි ලිෆ්ට් එක තියෙන්නේ. 82 කියන්නේ මං හිතන්නේ ආපන ශාලාව තියෙන්නේ 82. අපි ඒක දැනගත්තෙත් පස්සේ උඩට ගියාට පස්සේ. මම නම් උඩට යන්නම හිත තාත්තලා කිව්වා එන ගමන් යමු කියලා. එහෙනම් අපි දැන් ලිෆ්ට් එක යනකම් වෙයිටින්. ඔන්න උඩට ආවා. කොහොමද view එක? අම්මු කුඹි වගේ මිනිස්සුෝ පේන්නේ ඇතට. මේ ග්ලාස් වල පොඩි අපි මේකට ගියේ වින්ටර් එකේ ළමයි. ඒ හින්දා පොඩ්ඩක් අර දුම බැඳිලා වගේ ගතිය, මීදුම බැඳිච්ච ගතියක් තියෙනවා. අර චිල්ඩ්‍රන් පාක් එක මම පාතින් පෙන්නුවා මතකද? ඒ චිල්ඩ්‍රන් පාක් එක උඩට පේන විදිය තමයි ඔය තියෙන්නේ. තනිකර මුහුද තියෙන්නේ. පේනවනේ දැන් වෙලාව ළමයි 3යි ගානක්. කොහොම තිබුණාට සීතල කාලේ හින්දා තමයි ওই විදිහට වෙලා තියෙන්නේ. 3:00ට 3:40ට වගේ ඇති වෙලාව. කුවෙට් එක ලස්සනම රෑට. මං කිව්වනේ. මිර එකක් දැක්කම පිස්සු හැදෙනවා. දැන් වෙලාව මං කිව්වා 3යි ගානක් කියලා. ඒ වුණාට බලන්න කුවෙට් එකේ අනිත් පැත්ත වලේම පේනවා අඩුයි. ඔයාලට පේනවද මේ පැති දෙකකට බෙදලා වගේ? මේකෙන් අර ග්ලාස් පැත්තට වෙන්න තියෙන එක චුට්ට වටේටම යනවා. ඔහොම පේන්නේ නැති වුණාට ඒක යනවා. එක තැනකින් හිටපුවාම ඔක වටේටම යනවා. අපිට සල්ලි තියනවා නම් කාසියක් දාලා මෙන්න මේකෙන් අපිට බලන්න පුළුවන් ඈත view එක. හැබැයි අපි ගියපු දවසේ නම් පැහැදිලි මදි. මොකද වින්ටර් කාලේ හින්දා අර මං කියපු විදිහට ඈත පේනවා පැහැදිලි මදි. කුවෙට් එකේ ඒ කාලේට ඉතින් මාර ලස්සනයි. ඊට පස්සේ උඩම තියෙන කැන්ටින් එකක් වගේ නිකන් ෂොප් එකක්, ඒ කියන්නේ කඩයක් තියෙනවා ඒක. කැන්ටිමක් නෙමෙයි ආපන ශාලාවක් වෙනම තියෙනවා මේකේ. අපි ඉතින් මේකෙන් බොන්න දෙයක්ුයි කන්න මොන හරි උඩට ආප එකේ ගත්තා. ඕන කෙනෙක්ට කෑම කියන දේ මුල් තැන දෙනවා වගේ තමයි. ඒක දැක්කම නොගෙන බෑ. මෙතන කැෂියර් එකෙන් පේමන්ට් එක කරලා තමයි අපි කෑම එක ගන්න ඕනේ. අපි ගත්තා මට නම් නම මතකත් නැහැ. මං හිතන්නේ කැරමල් ලතේ එකකුයි මෆින් එකකුයි චොක්ලට් මෆින් එකකුයි අපි ගත්තේ. ඒකත් කාලා දැන් view එක ඇති මං හිතන්නේ 4ට විතර. ඔව් 4 නෑ 4:00 විතර බලන්න අහස පේන විදිහෙම. ඊට අපි පල්ලෙහාට ආවා. උඩ ඒ view එක හොඳටම බලලා රිසෙප්ෂන් එක මෙතන තියෙන්නේ. අපිට අමතක වුණ තැනටත් අපි ගියා. එතන තිබුණේ මේ වගේ අයිටම් කී ටැග් කැප් එහෙම තිබ්බා. කුවෙට් එකේ ඒවා. ඊට ඉතින් අපි ආයෙත් ඒ සුපුරුදු පාරෙම ආවා. පේනවනේ අහස.
අහස මාරම ලස්සනයි. පුදුම ලස්සනයි. අපි ඔහම ඇවිදලා ආපහු බීච් සයිඩ් එකේම අපි දිගටම ඇවිදගෙන ආවා කාර් එක ගාවට යන්නේ නැතුව. අහස ලස්සනයි ක්ලියර් පේනවනේ. මට අහස දැක්කම චුට්ටක් පිස්සු හැදෙන ගතියක් තියෙනවා. ඇවිදලා ඔන්න අපි මෙච්චර දුරට ආවා. අර අපි නැගපු එක තමයි මේ රෑට පේන විදිහ ලයිට්ස් දාලා මං කිව්වනේ කුවේට් එක මාර ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි සින්දුවක් අහගෙන අපේ රූම් වලට යන ගමන් ඉන්නේ. ඒ ගමන හරි ලස්සනයි. මගේ වීඩියෝස් වල වීඩියෝ වෙලා තියෙනවා මගේ ඇති. මට ඒක හරි ලස්සනයි. Thank you all.